බොහෝ කාලයක් පැවතුණු කරදර බාධකවල නිමාවක් දකින්නට පුළුවන් කාලයකට තමයි මකර ලග්න හිමි ඔබ මේ අනුගත වෙලා ඉන්නේ. විශේෂයෙන් ඔබගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ලියවෙන අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න කාලයකට තමයි ඔබ මේ පැමිණලා ඉන්නේ. 2026 මාර්තු සහ අප්‍රේල් මාස ඔබට සුවිශේෂී කාල සීමාවක් බවට පත්වෙනවාට සැකයක් නැහැ වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. 2026 අප්‍රේල් මාසයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණ වීමත් සමගම උදාවන අලුත් අවුරුද්ද මකර ලග්න හිමියන්ට සුවිශේෂී වර්ෂයක් බවට පත් වෙනවා. වසර 30කට පසු උදාවන රාජයෝග තත්වයන් සහ ධන යෝග සක්‍රීය වීම නිසා ඔබේ ජීවිතයේ වටිනාම පරිච්ඡේදය ආරම්භ වනවාට සැකයක් නැහැ. එනිසා තමයි මුලින් සඳහන් කළේ ඔබගේ ජීවිතයේ හොඳම කාලය තමයි මේ ආරම්භ වෙන්නට යන්නේ. වෘත්තීය ජීවිතය පිළිබඳව කතා කරනකොට මාර්තු මාසයේ සිට ඔබේ වෘත්තීය ගමනේ පැහැදිලි වර්ධනයක් දකින්න පුළුවන්. උසස් වීම, ඒ වගේම නව රැකියා අවස්ථා උදා වීමට ඔබට හැකියාව පවතිනවා මකර ලග්න හිමි ඔබට. මේ තරම් කාලයක් තිබුණු රැකියාවේ බාධාවන්, ඒ වගේම විදේශගත වීමට තිබිච්ච බාධාවන් සියල්ලක්ම දුරු වෙලා ඒ භාග්‍යයේ බලාපොරොත්තු ඔබට සාක්ෂාත් කරගැනීමේ හැකියාව පවතිනවා. මාර්තු අග සහ අප්‍රේල් මාසයේ ඒ සඳහා ඉතාම සුබ ඵල අත්කර ගන්නට පුළුවන් විශේෂ ප්‍රතිඵල ඔබට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ වගකීම් සහගත තනතුරක් දරන කෙනෙක් නම් ඔබේ තීරණ ගැනීම හැකියාව සහ නායකත්වය අන් අයගේ ඇගීමට පාත්‍ර වෙනවා, ඇගීමට ලක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබට සමාජයෙන් ගෞරවය වෙන කාලවලට වැඩිය ලැබෙන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙන්නට යන්නේ මකර ලග්න හිමි ඔබ. මාර්තු 2 වෙනිදා සිට සිකුරු මීන රාශියේ උච්ච වීමත් සමග මහෝසද වැනි ධන යෝග ක්‍රියාත්මක වෙනවා. මෙහිදී හදිසි ධනලාභ හෝ අත්හිටුවා තිබූ මුදල් ලැබීමට ඔබට වාසනාව පවතිනවා. මේ දේවල් සඳහන් කරන්නේ වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. මම කියන දේවල් නෙවෙයි. මේ දේවල් වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් අරගෙන තමයි ඔබට මේ කියන්නේ. එතකොට ඔබගේ ලග්නයට අනුව තමයි මේ දේවල් මම මේ කතා කරන්නේ. නැත්තම් මම මේ පෞද්ගලිකව හිතලා කියන දෙයක් නෙවෙයි. ආයෝජන පිළිබඳව කතා කරනකොට නිවාස ඉඩකඩම් හෝ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට අප්‍රේල් මාසයේ තරම් සුබ කාලයක් තවත් මේ ජීවිතේ නැහැ. ඔබගේ ජීවිතේ කනපිට හරවන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙන්නට යන්නේ. වියදම් පාලනය පිළිබඳව කතා කරනකොට රාහු දෙවැන්නේ සිටින නිසා අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමටත් මුදල් ගණතුණුවලදී තාමත්ම බුද්ධිමත් වීමටත් වග බලා ගන්න සිද්ධ වෙනවා. ඔබ මුදල් වියපැහැදම් කරනවා නම් අනිවාර්යයෙන් මේ පිළිබඳව හොඳින් හොයලා බලලා කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. විශේෂයෙන් ඔබ වැඩි ලාභයක් බලාපොරොත්තුෙන් ඔබ වැඩියෙන් රිස්ක් එක ගන්න. එහෙම නැත්නම් අවදානම ගන්නට උත්සාහ කරන්න එපා. මොකද ඔබ ගන්නා අවදානම නිසා ඔබගේ මුදල්, ඔබගේ දේපල විනාශ වීමටත් ඉඩකඩ පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ අනවශ්‍ය වියදම් පාලනය කරගෙන ඉතාමත්ම බුද්ධිමත්ව තමන්ගේ මුදල් වියපැහැදම් කරන එක පිළිබඳව, මුදල් රඳවා තබා ගන්න එක පිළිබඳව කටයුතු කරන්න අවශ්‍ය කරනවා. පෞල් ජීවිතයේ සහ සම්බන්ධතා පිළිබඳව කතා කරනකොට පසුගිය කාලේ පෞල තුල පැවතිච්ච මත භේද අප්‍රේල් මාසයේ වන විට ක්‍රමයෙන් පහව යනවා. පවුලේ සමාජිකයන් අතර සහයෝගීතාවය වර්ධනය වෙනවා. විවාහය පිළිබඳව කතා කරනකොට අවිවාහක අයට සුබ මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක්. ඔබ තනිව සිටියනම් තවත් ඉස්සරහට එහෙම ඉන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඔබට හම්බ වෙන පෙම් සම්බන්ධතාවල ස්ථාවරත්වයක් පෙන්වුම් කරනවා. ඔබට හම්බ වෙන සහකාරිය හෝ සහකාරයා විවාහය දක්වාම ඔබ සමග ඉන්න, ඒ වගේම ජීවිතේ හොඳින් අවබෝධ කරගත්ත අය තමයි ඔබට මේ
කාල සීමාවේදී මුණ ගැහෙන්නේ. සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව කතා කරනකොට ඔබට වැඩ අධික වීම නිසා මාර්තු මාසයේදී යම් වෙහෙසකර බවක් දැනෙන්න පුළුවන්, මානසික පීඩනයක් දැනෙන්නට පුළුවන්. ඉතින් ඒ හරහා ඔබට ස්නායු පද්ධතිය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත්. මෙන්න මේ දේවල් තමයි ඔබට ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ඇත්තටම වැදගත් වෙන්නේ. මොකද ඔබ අමාරුවේ වැටෙන්න කලින්, ඔබට රෝගයක් වැළඳෙන්නට කලින් දැනගන්නට පුළුවන් නම් ඒක කොච්චර හොඳ දෙයක්. ඉතින් අන්න ඒ විදිහට ඔබට ඔබගේ ජීවිතයට සිද්ධ වෙන්න යන අනතුරු වළක්වාගෙන තමන්ගේ ජීවිතය සුවපත් කර ගන්නට මේ වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයෙන් ලැබෙන පිටුවහල නම් කියලා නෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ දේවල් මම සඳහන් කරන්නේ 80%ක්ම ඔබගේ ජීවිතයට සරලන විදිහටයි. ඉතින් ඒ නිසා මේ දේවල් සඳහන් කළාට පස්සේ මේ දේවල් ගණන් නොගෙන ඉන්නට එපා. ඔබ මේ දේවල් වලට අනුව කටයුතු කරන්න. මේ සඳහන් කරන වත්පිළිවෙත් ටික, ඒ වගේම ශාන්ති කර්ම ටික නිවැරදිව සිද්ධ කළොත් එහෙනම් ඔබේ ජීවිතේ ඊ타ත්ම සාර්ථකමත් භාවයට පත් කර ගන්නට හැකියාව පවතිනවා. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් නිවසේ අය හරහා ඔබට මේ ශාන්ති කර්ම ටික සිදු කරවන්න. මුදල් දායකත්වයෙන් ඔබට පුළුවන් නිවසේ අයට මුදල් වලින් සම්බන්ධ වෙලා ඒ හරහා ඔබට නිවසේ අය හරහා ඔබගේ අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික කරලා දෙන්න කියලා නිවසේ අයට ඉල්ලීමක් කරන්න පුළුවන්. නිවසේ අයට කියන්න පුළුවන්. එතකොට ඒ හරහා ඔබට එයින් ශාන්තිය ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. සෙනසුරු ඒලාෂ්ටක කපල කාලයේ ක්‍රමයෙන් අවසන් වෙන කාලයක්. අප්‍රේල් වෙනකොට ඔබගේ සෙනසුරු ඒලාෂ්ටකයන් ක්‍රමයෙන් පහ වෙලා යනවා. මකරලග්නයෙන් උපන් ඔබ 2026 මාර්තු සහ අප්‍රේල් මාසවල පවතින ග්‍රහ බලපෑම් සුබදායක කර ගැනීමට, තව තවත් ඔබට සුබදායක කර ගැනීමට සෙනසුරු ඒලාෂ්ටක කපලයන් තවත් ඔබට අවම කර ගන්නට පුළුවන්කම පවතිනවා. මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කරොත් එහෙම. මොකද මකර ලග්නයේ හිමිවන්නේ සෙනසුරු ශනි ග්‍රහයාට නිසා සෙනසුරු අපල සමනය වන වත්පිළිවෙත්, ඒවා දුරු කරන වත්පිළිවෙත් මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කරන්නට අවශ්‍ය කරනවා. මේ සඳහන් කරන දේවල් සතිපතා සිද්ධ කළොත් ඔබට ජීවිතේ සුබ පළත් කර ගන්න පුළුවන්. සෙනසුරාදා දවස්වල සවස් කාලයේ නිල් මල්, නිල් කොඩි සහ එළඟ තෙල් පහන් සහිතව බෝධි පූජාවක් පවත්වා අපල සමනය කරන්න කියලා ප්‍රාර්ථනා කරන්න. අපලේ සමනය වේවා කියලා, අපල දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විසුණු දෙවියන් උදෙසා මකර ලග්නයට අධිපති සෙනසුරු ග්‍රහයාගේ අපල පාලනය කිරීමට විසුණු දෙවියන් උදෙසා සිත පතන්න. සෙනසුරාදා දවස්වල නිර්මාංශව සිටීම සහ විෂ්ණු දේව මන්ත්‍ර ගායනා කිරීම, ඒ වගේම ශ්‍රවණය කිරීම තාම සුබ ඵල ගෙන දෙන කාර්යයක් බවට පත් වෙනවා. තල තෙල් සහ මී තෙල් මිශ්‍ර කර පහන් දැල්වීම මගින් සෙනසුරු අපලේ තේජස අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා. සෙනසුරාදා දවස්වල ඔබට පුළුවන්කම පවතිනවා දුප්පත් අයට, ඒ වගේම ආබාධිත අයට, මහලු අයට උදව් කරන්න. ඒ වගේම කළු පැහැති ආහාර, උදාහරණයක් විදිහට තල මිශ්‍ර කැවිලි දන් දීම ඉතාමත්ම සුබයි. සෙනසුරාදා දවස්වල උදෑසන 6ත් 7ත් අතර කාලය තුල කපුටන්ට එළඟ තෙල් සහ තල මිශ්‍ර කිරිබතක් පිළිගැන්වීම, ආහාර සඳහා ලබා දීම පුරාණ සිරිතක් වෙනවා. ඉතින් මෙයත් අපල දුරු කර ගැනීමට සුවිශේෂී වතාවතක් හැටියට, ශාන්ති කර්මයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගවයින් නිදහස් කිරීම. හැකි පමණින් සතුන් මරණයෙන් මුදවා ගැනීම හරහා ඔබට පුළුවන් ඔබගේ අපල දුරු කර ගන්නට. ආධ්‍යාත්මිකවත් පිළිවෙත් පිළිබඳව කතා කරනකොට නීලාංජන සමාභාෂං, ඒ කියන්නේ ඔබට පුළුවන් නවග්‍රහ ශාන්තිය. මෙන්න මේ නවග්‍රහ ශාන්තියට අදාළ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔබට මෙන්න මේ නවග්‍රහ ශාන්තිය සඳහා මේ දේවල් ඔබට ශ්‍රවණය කරන්න, 7 වරක් ශ්‍රවණය කරන්න, ඒ වගේම ගායනා කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේම තමයි සෞඛ්‍ය ගැටලු මතුවෙනවා නම් මහා මුතුන්ජය මන්ත්‍රය ශ්‍රවණය කිරීම ඉතාමත්ම බලවත් ශාන්ති කර්මයක් හැටියට සඳහන් කරන්නට හැකියාව පවතිනවා. ඉතින් මෙන්න මේ ටික තමයි ඔබට සඳහන් කරන්න තිබෙන්නේ මකර ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතයේ සාර්ථකමත් භාවයට පත් කර ගන්නට. කොහොම නමුත් ඔබට සුබයි කියලා ඔබ නිකරුණේ කාලය ගත කරොත් එහෙම ඔබට කොහොමත් සුබ වෙන්නේ නැහැ. ඔබ පහුගිය කාලෙදී මොනතරම් වෙහෙස වුණත් ඔබගේ කටයුතු සාර්ථක වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ වර්ෂයේදී මේ මැයි සහ අප්‍රේල් සහ මාර්තු කියන මාසවලදී ඔබගේ ජීවිතයේ මේ ග්‍රහ බලපෑමත් එක්කලා ඔබ යම් කිසි දෙයකට මහන්සි වෙනවාද, එහි ප්‍රතිඵල ඔබ හිතනවටත් වැඩිය අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මම හිතනවා මේ කාරණා ටික ඔබගේ ජීවිතයට, ඔබගේ සාර්ථකත්වයට මහත් රුකුලක් වෙන්නට ඇති කියලා. කලින් ඔබගේ අසනීප තත්වයන් දුරු කර ගන්නට මේ දේවල් ඔබට මහෝපකාරී වෙන්නට ඇති කියලා මම හිතනවා. ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු තැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. ඉතින් ඔබලා හැම දිනාගේම ජීවිත සුවපත් වේවා කියලා අවසාන වශයෙන්
වහන්සේගෙන් ප්‍රාර්ථනා කරනවා.